හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරන්න. බිත්තර තම්බලාද පැදලාද? ඇත්තටම ගුණ වැඩි කෑම ක්‍රමය කුමක්ද? අපි හැමදාම කන ලාභම පහසුවෙන් ලැබෙන පෝෂණයෙන් ඉහළ ආහාරයක් තමයි බිත්තර. නමුත් බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි බිත්තර තම්බලා කන එකද හොඳ නැත්නම් බැදලා කන එකද? මේ වීඩියෝ එකෙන් අපි ඒකට විද්‍යාත්මකව සරලව උත්තර දෙනවා. බිත්තරේ තියෙන පෝෂණය මොනවාද? බිත්තරයක් තුල තියෙන්නේ උසස් ගුණාත්මක ප්‍රෝටීන්, විටමින් A, D, E, B12, කොලින් මොළයට වැදගත් වෙනවා. අයර්න්, සින්ක්, සෙලේනියම් හොඳ මේදේ තියෙනවා. මේ නිසා බිත්තර එකක් කියන්නේ කම්ප්ලීට් ෆුඩ් එකක්. බිත්තර තම්බලා කනකොට ලැබෙන වාසි. තෙල් එකතු වෙන්නේ නැහැ. කැලරි අඩුයි. බඩට ලේසියෙන් ජීර්ණය වෙනවා. බර පාලනය කරන අයට හොඳයි. heart patient, pressure, diabetes තියෙන අයට ආරක්ෂිතයි. soft boil, medium boil බිත්තර වලින් විටමින් සහ ප්‍රෝටීන් හොඳට රඳා තියෙනවා. බිත්තර බැදලා කනකොට වෙන දේ. තෙල් එක්ක කැලරි වැඩි වෙනවා. වැඩිපුර බැදුනොත් නියුට්‍රේෂන් නැත්නම් පෝෂණය නාස්ති වෙනවා. කොලෙස්ටරෝල් රිස්ක් එක වැඩි වෙන්න පුළුවන්. heart, gastric, liver problem තියෙන අයට අහිතකර වෙන්න පුළුවන්. විශේෂයෙන් deep fry කරන බිත්තර නිතර කන එක හොඳ නෑ. ඒත් බැදලා කන එක සම්පූර්ණයෙන් නරකද? නෑ. අඩු තෙල් වල olive oil, coconut oil ටිකක් light fry overcook නොකර ගන්නවා නම් කලකට වරක් මෙහෙම කනවා නම් කන එක ලොකු ගැටලුවක් නැහැ. බිත්තර කන හොඳම ක්‍රමය කාටද හොඳ? දරුවන්ට නම් තම්බලා කන එක තමයි ගොඩක් හොඳ. වැඩිහිටියන්ට නම් තම්බලා එහෙම නැත්නම් half boil කරලා බාගෙට තම්බලා කන එක තමයි ගුණ. ජිම් කරන අයට නම් තම්බලා ප්‍රෝටීන් හොඳටම තියෙන්නේ තම්බලා කනකොට. heart, pressure, sugar තියෙන අයට තම්බලා කන එක තමයි හොඳ. daily eating වලට හොඳම එක තමයි තම්බලා කන එක. බිත්තර කනකොට කරන වැරදි මොනවාද? වැඩිපුර බැදලා කන එක. ගොඩක් රෑ වෙලා බිත්තර කන එක. ගෑස්ට්‍රික් තියෙද්දි ෆ්‍රයි කරලා කන එක. දවසකට බිත්තර ගොඩක් කන එක. සාමාන්‍ය පුද්ගලයෙක්ට දවසකට බිත්තර එකක් දෙකක් ප්‍රමාණවත්. ගුණ වැඩි ආරක්ෂිත සෞඛ්‍යයට හොඳම ක්‍රමය බිත්තර තම්බලා කන එක. බැදලා කන එක වරින් වර අඩු තෙල් වලින් නම් පමණයි. අද වීඩියෝ එක අපි කතා කරේ බිත්තර ගැන තියෙන වැරදි මත. කාටද කොච්චර කන්න හොඳ? බර අඩු කරගන්න හොඳම ටයිප් එක මොකක්ද? heart, sugar, gastric තියෙන අයට හොඳම ක්‍රමය මොකක්ද කියලා. මේ වගේ වටිනා වැදගත් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න. වීඩියෝ එක like කරන්න. ඔයාගේ අදහසත් comment කරන්න. හැමෝටම සුබ දවසක්.